ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක් ලබා දීම සඳහා ආරම්භ කර ඇති LTTE මර්ධනය කිරීමේ වැඩපිළිවෙල කිසි ලෙසකින් හෝ අත් නොහරින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. සුනාමියෙන් විනාශයට පත් වූ මාතර මහානාම පාලම යළි ඉදිකිරීමේ අනතුරුව ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය. ලෝකේ කාටවත් කරන්න බැරි තරම් වේගයෙන් ඉන්නේ. සුනාමි අලු මතින් නැගිට අපිට ත්‍රස්තවාදයක් ජය ගන්නට පුළුවන්. මේ සුනාමිය අපි නැගිට්ටා වගේම අපි ඒකත් ජය අරගෙන නැගිටිනවා. අපි පසුගිය දවස්වල තුල කවදාක්වත් ලැබපු නැති තරමේ ජයග්‍රහණ. ත්‍රස්තවාදයට එරෙහිව ලැබපු බව තමුන්නාන්සලා දන්නවා. අපි බලයට ආපු දවසේ ඉඳලම මෙතුමා කිව්වා සුනාමියට මම යාපනයට ගිය හැටි ජයරාජ් ප්‍රනන්දුපුල ඇමතුමා. අපි යුද කරන්න නෙවෙයි ගියේ ඒ සලකපු හැටි තමුන්නාන්සලා ගන්න. අපි ඒ වගේ කතා කරන්න අත දුන්නා. ඉවසුවා. මාස ගණන් ඉවසුවා. 280 ගණන් මැරෙනතුරු ඉවසුවා ආමතුරුවනේ. අදත් අපි කියනවා කතා කරන්න එන්න. අපි බිම තියන්න. කියලා අපි කියනවා. යුද්ධමය වශයෙන් විතරක් නෙවෙයි අපි ජයග්‍රහණය කරේ. ජාත්‍යන්තර වශයෙන් ඉතිහාසයේ කවදාවත් නොලබපු තරමේ ජයග්‍රහණ රාශියක් අපි ලබාගෙන තියෙනවා. සමහරු නම් කියනවා මොනවටද මේ නැගෙනහිර මුදාගෙන තියෙන්නේ. ඒවයින් පළක් නැහැ. මේවට දෙන්න ඕන දේශපාලන විසඳුම්. අපි පිළිගන්නවා. අපි දේශපාලන විසඳුමක් දෙන්න ඕන. නමුත් අපි දන්නවා එක පැත්තකින් ත්‍රස්තවාදීන්ට මර්ධනය කළා තමයි දේශපාලන විසඳුමකට මග පාද ගන්නට පුළුවන් අන්නේ කියන එක මතක තියාගන්න ඕන. LTT එක දේශපාලන විසඳුමක් හොයන තැනට තල්ලු නොකර අපි විතරක් දේශපාලන විසඳුමක් ගැන කතා කළා තේරුමක් නැහැ. අපි කතා කරයි ඒ මිනිස්සු දේශපාලන විසඳුමකට එන්නේ නැත්තේ. හැබැයි යාලා ත්‍රස්තවාදය නැති කරලා දාලා එළ පහර වැදෙනකොට තුවක්කුවේ බලය හීන වෙනකොට සාකච්ඡා මේසයට ගෙන්න ගැනීමේ වගකීමක් අපිට තියෙනවා. එතකොට එහෙම නැතුව LTT දැනගන්න ඕන යුද්ධ කරලා කවදාකවත් මේ රටේ ප්‍රශ්න විසඳන්න බැරි බව. තුවක්කුවෙන් බයිනෙත්වෙන් එයාලගේ බය කරලා ප්‍රශ්න විසඳ ගන්න බෑ මේ රටේ. අපි දෙමළ ජනතාවගේ සාධාරණ අයිතීන් දවසින් දවසම ආරක්ෂා කිරීම බැඳලා ඉන්නවා. කොරියා රජයේ රුපියල් කෝටි 70ක ආධාර යටතේ පාලම ඉදි කර තිබේ. මීටර 116ක් දිග පාලමේ පළල මීටර 29කට අධිකය. එමෙන්ම පාලම මන්තිරු 6කින් යුක්තය. පාලම ඉදිවීමෙන් දකුණු ප්‍රදේශයේ දෙවන්ත සංවර්ධනයන් සඳහා මනා පිටිවහලක් වනු ඇත. පාලම ජනතා අයිතියට පත් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ත්‍රස්තවාදී ක්‍රියාවන්ගෙන් ගැටලු විසඳාගත නොහැකි බව LTT තේරුම් ගත යුතු බව කියා සිටියේය. මෙතෙක් පැවති සෑම රජයකටත් වඩා වත්මන් රජයට ජාත්‍යන්තර ආධාර ලැබෙමින් පවතින බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.
සුනාමි ඛේදවාචක ඇති වූ දිනය ජාතික ශෝක දිනයක් බවට පත්වීමට අවස්ථාව තිබුණද එය ජාතියේ නැගිටීමේ දිනය බවට ඉතිහාසයට එක් කර ඇතැයි රාජපක්ෂ මැතිතුමා කියා සිටියේය. වත්මන් රජය දැවන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇති බව මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ජයරාජ් ප්‍රනන්දපුල්ලේ මහතා කියා සිටියේය. පාලම් හදලා ස්පිරිතාල හදලා ඉස්කෝල හදලා ගෙවල් හදලා මා විශාල සංවර්ධනයක් සුනාමියෙන් පස්සේ දකුණට වෙලා තිබෙනවා. ඒ නිසා අපේ රාජ්‍යයක් හැටියට ජනාධිපතිතුමා මේ හැම කටයුත්තක්ම උද්ගලිකව හොයලා සිදු කරන නිසා අද අපිට මේ දර්ශනීය පාලම මහා පාලම මාතරාද විවෘත කරන්න පුළුවන් වුණා. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මහා මාර්ගයට කියන හැටියට ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා. මහින්ද අබේවර්ධන මර්වින් සිල්වා මහින්ද විජේසේකර යන අමාත්‍යවරු සහ මාතර නගරාධිපති උපුල් නිශාන්ත මහතාද මෙහිදී අදහස් දැක්වූහ. ශ්‍රී ලංකාවේ කොරියා තානාපති වොන් යුඩාන් මහතාද උත්සවය ඇමතිය. ලක්ෂ්මන් අබේවර්ධන ටීබී ඒකනායක චන්ද්‍රසිරි ගජදිර යන අමාත්‍යවරු සමග දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතාද මීට එක් වූහ. පාලම ඉදිකිරීම සඳහා කැප වූ කොරියා නියෝජිත පිරිසට තිලින ප්‍රදානයද ජනාධිපතිතුමා අතින් සිදු විය.